සුබ දවසක් වේවා මගේ රත්තරන් යාළුවෝ හැමෝමව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. අසියා ඩයරිස් එකේ කයිවාර් ව්ලොග්ස් සීරීස් එකේ 19 වෙනි දවසට. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා බහ නැතුව අද යමු මොනවාද බලන්නේ කියලා. එහෙනම් යාළුවනේ අද ඕගොල්ලන්ට තියෙන chart pattern එක තමයි Bearish rectangle chart pattern එක. Bearish rectangle chart pattern එක කියන්නේ යාළුවනේ continuation chart pattern එකක්. ඒ කියන්නේ යාළුවනේ දැන් මාකට් එක ඉහළ සිට මෙන්න මේ විදියට පහළට ඇවිල්ලා මෙන්න මේව රෙක්ටැන්ගල් එකක් ඇතුලේ මෙන්න මේ විදියට කන්සොලිඩේට් වෙලා පොඩ්ඩක් පහළට ඇවිල්ලා ආපහු පොඩ්ඩක් උඩට ගිහිල්ලා මෙන්න මේ වගේ ලස්සන රීටේස්මන්ට් එකක් කරගෙන මාකට් එක ඩවුන් වෙනවා තමයි යාළුවනේ bearish rectangle chart pattern එක මෙන්න මේ විදියට ෂෝට් ටෙන්ෂන් කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අද ඔයගලන්ට කතා කරේ bearish rectangle chart pattern එකක් ගැන. මේක නම් පොඩි කෙටියෙන් නෑ පමණයි. ලොකු විස්තරයක් සමග පැහැදිලිව දැනගැනීම නම් අපේ පාඩිය සම්බන්ධ වෙන්න වෙනවා. එහෙනම් මගේ රත්තරන් යාළුවනේ අදට මම ඔයාලගේ සමුව ගන්නවා. එහෙනම් මම ගිහින් එන්න හෙට හමු වෙන බලාපොරොත්තු වෙයි. එහෙනම් යාළුවනේ ඔයාලා සුබ දවසක් ජය වේවා. ගේමක් ගහමු.